ආයිබෝවන් මම අද ඉන්නේ ගල්ගමුව කොහොමංකොළම කියන ගමේ සිරිසංගපු ආරණ්‍ය සේනාසනේ. ඉතින් මම අද ඔයාලට පණිවිඩයක් කියන්න යන්නේ මේ සිරිසංගපු ආරණ්‍ය සේනාසනේ දහම් පාසලක් පවත්වාගෙන යනවා. ඉතින් දහම් පාසල පටන් අර අපි 2004 වගේ තමයි ලියාපදිංචි වෙලා දහම් පාසලක් පවත්වාගෙන යන්නේ. ඉතින් ආ දුෂ්කර පළාතක තමයි මෙම දහම් පාසල පිළිලා දෙනවා. ඔයාලට පේනවා ඇති ළමයි අධ්‍යාපනය ලබන්නේ ගස් යට. ගසට උනත් මේ පළාතේ ඉන්න කට්ටියගේ ಗುಣධර්ම කියන දේවල් පිරලා තියෙනවා. ඉතින් අපිට අවශ්‍යතාවය තියෙන මේ කාලේ වියලි කාල ගුණයක් තමයි තියෙන්නේ. ඒත් වැසිබර කාල ගුණයක් තියෙනකොට මේ ළමයිට අධ්‍යාපනය ලබන්න තැන් ඇත්තටම නැහැ. පොඩි කුටි තියෙනවා, ආරණ්‍ය සේනාසන තියෙනවා. ඒ වගේ අධ්‍යාපනය ලබන්න හැකියාවක් නැහැ. ඉඩ ප්‍රස්තාවක් නැහැ. ඉතින් මම ගෞරවයෙන් ඉල්ලා සිටින ලංකාවේ බොහෝ පිරිසක් ඉන්න බුද්ධ ආගමට ලැබි ඒ කට්ටියගෙන් මම ඉල්ලා සිටිනවා මේ අහිංසක දරුවන්ට අපි ඉස්කෝලෙන් අධ්‍යාපනය දෙනවා දුන්නට ಗುಣධර්ම අපිට දෙන්න පුළුවන් දහම් පාසලක් තුලින්. ඉතින් මේ ළමයිට එලිමහනේ පන්තියක් කරගෙන යාමට අවශ්‍ය වටපිටාවක් සකස් කරගන්න එලිමහන් පන්ති කාමර සකස් කිරීම සඳහා ආධාර මුදලක් ලබා දෙන්න කියලා. ඒකට අදාළ ධනවත්තු මං හිතන්නේ ලංකාවේ නොඑක් ප්‍රදේශවල ඉන්න මේක දහම් පාසලක් පන්සලක් වඩ පේනද මේ චෛත්‍ය බෝධිඝරය බෝධි මන්දිර ඒවා තියෙනවා. ඉතින් මේක දහම් පාසලක ඉදිවෙන නිසා කාටවත් ලොකු මේකක් නෑ ඉස්කෝලේක වගේ නෙවෙයි දහම් පාසලක් බුදුදහමට අනුකූල අනුගත වෙලා තියෙන තැනක් නිසා මේ කට්ටියට ಗುಣධර්ම වැඩි දියුණු කරගෙන රටට අපි කියනවා හොඳ පුරවැසියෙක් බිහි කරන්න. කියන්නේ වෛද්‍යවරයෙක් නම් හොඳ වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක් නම් හොඳ ගුරුවරයෙක්. ඒ වගේ කට්ටිය බිහි කරන් ಗುಣධර්ම වපුරන තැනක්. ඒ නිසා මා ලංකාවේ වෙසෙන මේ සඳහා කැමැත්තක් දක්වන අයලුන්ගේ ඉල්ලා සිටිනවා. මේ ඉදිරියේදී වර්ෂාපතන එන්න ඉඩ තියෙනවා. ඊට කලින් පන්ති කාමර ටිකක් එලිමහන් පන්ති කාමර පොඩි බැම්මක් හදාගන්න පුළුවන් විදිහේ පන්ති කාමර ටිකක් හදාගන්න යම්කිසි ආධාර මුදලක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිපෙන් මම නාතිනා බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.